ඔයාගේ ගෙදර තියෙන මේ කරමූඩිය මෙන්න මේ වගේ ලස්සන කරගන්න තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඒකට මට ඕන කරනවා කහ පාටයි, කළු පාටයි, ෆැබ්‍රික් පේන්ට් පාට දෙකක්. ඒ වගේම මෙන්න මේ විදිහේ පින්සල් වර්ග දෙකක් ඕනේ. එකක් අවුට්ලයින් වලට අනිත් එක නෝමල් ඩිසයින් එක පාට කරන්න. ඉතින් පාට කරන්න ගන්න කලින් මම ඩිසයින් එක මේකේ පිටපත් කරගෙන තියෙන්නේ. එක දිගට ඉක්මනට පාට කරගන්න ඕන නිසා පිටපත් කරන එක අපිට ලොකු පහසුවක්. ඉතින් ඔයාලා කැමති ඩිසයින් එක පිටපත් කරගෙනම පාට කරන්න ගන්න. මම ඔයාලට මේ අයිඩියා එකක් තමයි දීලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ ඩිසයින් එකම තව වෙනත් පාට වලින් වගේම අලුත් ඩිසයින් එකක් ඔයාලා කැමති විදියට මේ කරමෝඩියට යොදාගෙන මේක ලස්සන කරගන්න. ඉතින් අපි කවුරුත් කැමතිනේ අපි කිචන් එක ලස්සනට තියාගන්න. ඉතින් මේ පුංචි පුංචි දේවල් බොහොම අඩු මුදලකින් කරගන්න පුළුවන් නිසා ඒකට ලොකු වටිනාකමක් එකතු වෙනවා. ඔන්න දැන් මම ඩිසයින් එක පාට කරලා ඉවරයි. දැන් මම මේ ලිඩ් එක කළු පාටින් පාට කරගන්න හදන්නේ. ඉතින් කළු පාටින් කැපිලා පේනවා වගේම කහයි කළු එකතු වුණාම අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පාටම යොදා ගන්න. නැත්තම් ඔයාලට පුළුවන් ඔයාලා කැමති පාටක් මේකට එකතු කරගන්න. ඉතින් ඒ ලස්සන නිර්මාණාත්මකතාවය ඔයා ගාව තියෙන්නේ. ඉතින් ඔයාගේ නිර්මාණාත්මකතාවයේ හින්දා කුස්සිය ලස්සන වෙනකොට ඔයාටත් ඒක ලොකු ආශාවක් වෙයි. ඇත්තටම මේක දකිනකොට. ඉතින් ওই විදිහට පාට කරගත්තට පස්සේ මම මේකට අවුට්ලයින් එක දානවා. ඒ අවුට්ලයින් එක දැම්මම මේකේ තියෙන නිර්මාණයේ තියෙන තීව්‍රතාවය තවත් වැඩි වෙනවා. ඇත්තට මේක ගොඩාක් ලස්සනට කැපිලා පේනවා. ඉතින් අවුට්ලයින් එකක් දාන්නත් අමතක කරන්න එපා. පුංචි දේවල් වලින් කුස්සිය ලස්සන කරගන්න ඉන්න ඔයාලට මේ අයිඩියා එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේක ඔයාලගේ කිචන් එකට එකතු කරගන්න ගමන් මගේ channel එකටත් එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.